අද දවසේ සජීවීව අප හා සම්බන්ධ වෙන හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේ වචනේ බෙදා ගන්නට මට ලැබුණු මේ අවස්ථාව නිසා. අපි යාඥාවකින් අද දවසේ දේව වචනය බෙදා ගැනීම ආරම්භ කරමු. ආදර දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතියි මේ අනර්ග අවස්ථාව නිසා අද දවසේ ඔබගේ වචනය බෙදා ගන්නට ඔබගේ වචනය මනුෂ්‍යයන් වෙත ගෙන යන්නට මට දුන්නු අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙන අතරම පියාණනි ඔබ වහන්සේගේ වචනය බලවත්ව තිබෙන බව මම විශ්වාස කරනවා. ඒ වචනය මනුෂ්‍යයන්ගේ ජීවිතයට ආලෝකයක් බව අපි දන්නවා. ඒ වගේ මේ මනුෂ්‍යයන්ගේ ජීවිතේ වචනය තුලින් පරිවර්තනය වෙන නිසා ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. අද දවසේ කතා කරන්නා වූ මේ වචනය බොහෝ මනුෂ්‍යයන්ගේ ජීවිතවලට මහත් ධනාත්මක බලපෑමක් ඇති කරමින් ඔවුන්ගේ ජීවිත මහත් ධනාත්මක තත්ත්වයකට පත්වන පිණිස ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේගේ කැමැත්තට අනුව වෙනස් වීමක් වන පිණිස මම යාඥා කරමින් ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි අද දවසේ මම ඔබත් එක්ක බෙදා ගන්න යන වචනේ මාතෘකාව තමයි මානසික ආතතියෙන් නිදහස් වීම. මානසික ආතතියෙන් නිදහස් වීම. මේ ඔස්සේ අපි අද දවසේ දේව වචනේ කතා කරන්නට යනවා. මානසික ආතතිය කියන කාරණේ ගත්තාම මනෝවිද්‍යාව තුල බොහෝ කතා වෙන මාතෘකාවක් මේක. නමුත් අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ මේ මානසික ආතතියට බයිබලීය විසඳුම් කොහොමද අපි හොයාගන්නේ කියලා. ඉතින් මේ ලෝකයේ තියෙන ප්‍රශ්න ගත්තොත් කිසිම ප්‍රශ්නයකට බයිබලයේ තුල විසඳුම නැති කිසි ප්‍රශ්නයක් මේ ලෝකයේ තුල නැහැ. ඕනම ප්‍රශ්නයකට විසඳුමක් බයිබලයේ තිබෙනවා. ඒ නිසා මේ මානසික ආතතිය කියන ප්‍රශ්නෙටත් විසඳුම අපිට බයිබලයේ සපයනවා. ඒ නිසා අපි අද දවසේ බයිබලයේ තුලින් මේ தത്വයට විසඳුම බලන්න යනවා. ඉතින් ප්‍රථමයෙන්ම මම කතා කරන්න කැමති ඔබගේ දැනුවත් වීම උදෙසා මොකද්ද මානසික ආතතිය කියලා කියන්නේ? මානසික ආතතිය ගත්තොත් අද ලෝකයේ බොහෝ මනුෂ්‍යයන් වයස් භේදයකින් තොරව මේ මානසික ආතතිය කියන තත්වයෙන් පීඩා විඳිනවා අපිට දකින්න පුළුවන්. ඉතින් මම ඔබට නිර්වචනයක් කරොත් එහෙම නැත්නම් අර්ථ දැක්වීමක් කරොත් මානසික ආතතිය කියන්නේ මොකක්ද කියලා බාහිරින් එන පීඩා හමුවේ අපට දරාගත නොහැකියයි හැඟෙන බලපෑමකට අපගේ මනස හා ශරීරය දක්වන ප්‍රතිචාරයට තමයි මානසික ආතතිය කියලා කියන්නේ. නැවතත් ඔබට කිව්වොත් බාහිරින් එන පීඩාවලට ඒ කියන්නේ ආර්ථික පීඩාවක් වෙන්න පුළුවන්, පෞල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අධ්‍යාපනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, සමාජමය වශයෙන් ඇතිවන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න හමුවේදී ඒවා අපිට දරාගත නොහැකියයි යම් වෙලාවක හැඟුණොත් ඒකෙදි අපේ ශරීරය අපේ මනස ඒ ප්‍රශ්නෙට දක්වන ප්‍රතිචාරය තමයි ආතතිය කියලා හඳුන්වන්නේ. දැන් මානසික ආතතිය ප්‍රධාන වශයෙන්ම මනස තුල ඇතිවන තත්ත්වයක් වුණත් මේ තත්ත්වයේදී ශරීරය මෙන්ම ආත්මයත් මේකට ප්‍රතිචාර දැක්වීමක් කරනවා. එහෙම නැත්නම් ශාරීරිකව හා ආත්මිකවත් මිනිසයන්ට මේ මානසික ආතතිය බලපෑමක් ඇති කරනවා. උදාහරණ වශයෙන් කිව්වොත් මානසික ආතතිය කොහොමද මනුෂ්‍යයට බලපාන්නේ කියලා මානසිකව ගත්තොත් මේ මානසික ආතතිය තියෙන කෙනෙක්ට නිවැරදිව තීරණ ගන්න බෑ. යම් දෙයක් කෙරේ නිවැරදි අවධානයක් එක දිගට අවධානයක් යොමු කරගෙන ඉන්න බෑ. ඒ වගේම මෙයා නිතරම කලකිරුණු ස්වභාවයකින් ඉන්නවා, පසුබට වුණු තත්වයකින් සිටිනවා දකින්න පුළුවන්. ඒ වගේම මේ මානසික ආතතිය තියෙන මනුෂ්‍යයාගේ තවත් ලක්ෂණයක් තමයි එයාලා හරි ඉක්මනින් කෝප වෙනවා, තරහා යනවා එයාලට. ඒ වගේම එයාලා වැඩිය මිනිස්සුත් එක්ක ගැවසෙන්න කැමති නැහැ. සමහර වෙලාවට වුන් තනියම හුදකලා වෙලා ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම ශාරීරිකව කොහොමද බලපෑම් කරන්න කියලා බැලුවොත් සමහර අයට නිතරම ඒක හිස රදයක් වෙලා තිබෙනවා. ඔවුන් කියනවා නිතරම මගේ මනස මගේ ඔළුව හරි බරයි, මගේ ඔළුව කැක්කුමයි කියලා අන්න ඒ වගේ දේවල් අහන්න පුළුවන් මේ මානසික ආතතියෙන් පෙළෙන අයගෙන්. ඒ වගේම එයාලට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි සමහර විට ඔවුන්ට හරි නිින්දක් නැහැ. ඔවුන් සුවබරව නිින්දක් ලබන්නේ. එහෙම නැත්නම් තවත් සමහර අය මානසික ආතතියට ලක් වුණාම
ඔවුන් අධික ලෙස නින්දට වැටෙනවා. ඒ කියන්නේ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඔවුන් නිදා ගන්නම තමයි පෙළඹෙන්නේ. තවත් ශාරීරික වශයෙන් ඔවුන්ට බලපාන විදිහක් තමයි ඔවුන්ගේ ආහාර රුචිය වෙනස් වෙනවා. කොච්චර ඔවුන් කැමති දේවල් වෙන්න පුළුවන්, කොච්චර රසට උයලා තිබ්බත් ඒවා කන්න හිතෙන්නේ නැහැ. කෑම ගැන ආසාවක් නැහැ. සමහර අයට මේ මානසික ආතතියට ලක් වුණාම. ඒ වගේම මේක ආත්මිකවත් මිනිසයන්ට බලපෑම් ඇති කරනවා. කොහොමද ආත්මිකව බලපෑම් ඇති කරන්නේ? ඒ තමයි යාඥා කිරීමට තියෙන උනන්දුව නැති වෙලා යනවා මිනිස්සු ආත්මික මේ මානසික ආතතියට ලක් වුණාම. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි දේව වචනයට තියෙන පිපාසය ඔවුන්ගේ නැති වෙලා යනවා. වචනේ අහන්න හිතෙන්නේ නැහැ. වචනේ අහගෙන හිටියත් ඒක ඔවුන්ට අදාළ කරගන්න නැත්නම් ජීවිතයට ඒක ගන්න ඔවුන්ට දැනෙන්නේ නැහැ. මොකද ඔවුන් මානසික ආතතියෙන් පෙළෙන නිසා. තවත් ආත්මිකව බලපෑම් ඇති කරන ආකාරයක් තමයි ඔවුන්ට සේවය කරන්න තියෙන ආසාව නැති වෙලා යනවා. සේවයට ඔවුන් පසුබට වෙනවා. මේ ආකාරයෙන් මානසික ආතතියකට කෙනෙක් ලක් වුණොත් මානසික වශයෙන් මෙන්ම ශාරීරිකවත් ආත්මිකවත් ඍණාත්මක බලපෑමක් ඒක මනුෂ්‍යයන්ගේ ජීවිතයට ඇති කරනවා. ඉතින් මේ මානසික ආතතිය කියන දේ ඕනම මනුෂ්‍යයෙකුට ඕනම වෙලාවක පත් වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක කිතුණු එක්කෝ වේවා ලෝකේ වෙන මිනිසෙකෝ වේවා ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක මුලින්ම දැනගන්න ඕනේ. ඕනම කෙනෙක් මේ තත්ත්වයට ලක් වෙන්න පුළුවන් බව. ඒ කියන්නේ මේ භෞතික ලෝකේ ජීවත් වෙද්දී ප්‍රශ්න, කරදර, පීඩා, අභියෝග දරා ගැනීම මිනිසයන්ට එනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් මේ සාමාන්‍ය දේ හැමුවේ වුණ එක අසාමාන්‍ය ලෙස හෝ එහෙම නැත්නම් ඒක ඔවුන්ගේ ජීවිතේ දරන්න බැරි දෙයක් හෝ මුණ දෙන්න බැරි තත්ත්වයක් විදිහට ඔවුන් දැක්කොත් තමයි ඔවුන් ආතතිය කියන කාරණයට ලක් වෙන්නේ. අන්න ඒ නිසා සමහර විට මේ දේශනය අහන ඔබත් මේ වෙලාවේදී මානසික ආතතියෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. නමුත් අද දවසේ වචනය තුලින් මම ඔබව ශක්තිමත් කරන්නට යනවා. මම ඔබට කතා කරන්නට යනවා. කොයි කාලයක වුණත් ඔබව මානසික ආතතියකට ලක් නොවි ඒයින් සම්පූර්ණයෙන්ම ඔබ නිදහස් වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා. ප්‍රශ්න, කරදර, බාධක, අභියෝග එන එක ඔබට නවත්තන්න බෑ. නමුත් ඒ දේවල් හැමුවේ ඔබ ආතතියට ලක්වීම ඔබට වළක්වා ගන්න පුළුවන්. අද දවසේ මේ දේව වචනේ දැනගන්න ඔබ ලැබුවොත් මේ එළිදරව්ව තුල ඔබ ක්‍රියාත්මක වුණොත් ඔබට පුළුවන් කිසි කලක ආතතියට ලක් නොවී ඉන්න. දැන් මම ඔබට ඔබගේ අවධානය යොමු කරන්න කැමති බයිබලය තුල චරිත කිහිපයක් ගැන. බයිබලය තුලත් චරිත කිහිපයක් සිටිනවා ආතතිය තුල ජයගත්තු මිනිසයන්. ඉතින් අපිට ඒ මිනිසයන්ගේ ජීවිත ආදර්ශයෙන් අපේ ජීවිතයටත් ආදර්ශයක් ගන්න පුළුවන්. අපිව ආතතියට ලක් කරන අවස්ථාවලදී අපි කොහොමද ඒවට මුහුණ දෙන්න ඕනේ? අපි කොහොමද ඒ තත්ත්වයන්ගෙන් ජය ගන්න ඕනේ කියලා අපිට ඒ කතා වලින් ආදර්ශය ගන්න පුළුවන්. මම බයිබලයේ උදාහරණ වෙතට යොමු වෙන්නම්. පළමුව මම කැමති උදාහරණයකට ගන්න හන්නා කියන කාන්තාව. 1 සාමුවෙල් පළවෙනි පරිච්ඡේදයේ මේ කාන්තාව ගැන කතාව සඳහන් වෙනවා. ඔබ සමහර විට අහලත් ඇති. මං සාරාංශයක් නිසා ලෙස නැත්නම් කෙටියෙන් මම ඔබට හඳුන්වන්නම් මේ කතාව මොකද්ද කියලා. හන්නා කියන කාන්තාව දරුවෝ නැතුව ගොඩක් ආතතියෙන් පෙළුණා. බයිබලයේ එයා ගැන සඳහන් කරන්නේ එයා කෑම නොකා අඬමින් සිටියා කියලා. එතකොට කන්නේ නැතුව මම ඔබට මුලින් කිව්වා ශාරීරික ලක්ෂණයක් කෑම අරුචිය කියන එක. එතකොට කන්නේ නැතුව අඬමින් ඉන්නවා කියන එකෙම තේරෙන එයා ආතතියෙන් පෙළුණා කියලා. එතකොට එයා කෑම නොකා අඬමින් සිටියා. ඒ වගේම දේ වචන එතන සඳහන් කරන එයාගේ ආත්මය ශෝකයෙන් පිරී තිබුණා කියලා. එයා ආත්මික වශයෙන් මහත් ශෝකයකින් සිටියා. ඒ වගේම මෙහෙම ඉන්න තත්ත්වයේදී ආතතියට ලක් වෙලා ඉන්න තත්ත්වයේදී ඇය කොයි ආකාරයෙන්ද ක්‍රියා කළේ කියලත් ඒ ස්ථානයේ සඳහන් කරනවා. ඇය අඬමින් දෙවියන් වහන්සේට යාඥා කළා. ඇයගේ තිබුණු තත්ත්වය කොයි ආකාරද කියලා කියනවා නම් ඇයට යාඥාවේදී වචන පිට කරගන්න අමාරු තරම් ඇය ශෝකයෙන් හිටියේ. නමුත් ඇයගේ තොල් පමණක් සෙලවුණා කියලා කියනවා. ඇය මුමුණමින් ඇයගේ හදවතින් දෙවියන් වහන්සේට යාඥා කරා. මොකද්ද කරපු යාඥාව? ස්වාමිනී මට පිරිමි දරුවෙක් දෙන්න කියන යාඥාව තමයි හන්නා කරේ. දෙවියන් වහන්සේ මේ යාඥාව ඇසුවා හන්නාගේ. හන්නාගේ කඳුළු දැක්කා, ආත්මයේ තිබුණු ශෝකය දැක්කා, ඇය කොච්චර ආතතියෙන් පෙළුණාද කියන එක උන්වහන්සේට දැක්කා. ඒ නිසා ඇයට ලැබුණු පිළිතුර, ඇගේ යාඥාවට ලැබුණු පිළිතුර තමයි දෙවියන් වහන්සේ ඇයට පිරිමි දරුවෙක් ලබා දුන්නා. ඇය ගැබ් ගත්තා. ඇය වැඳව සිටියේ.
නමුත් ඇය දෙවියන් වහන්සේට යාඥා කළා ඒ තත්වයේදී දෙවියන් වහන්සේගේ හඬ අසලා ඇයට පිරිමි දරුවෙක් ලබා දුන්නා. ඇයගේ ගර්භය උන්වහන්සේ විසින් අරිනු ලැබුවා. ඉතින් මේ ආතතිය කියන තත්ත්වයෙන් ජයගත්තු එක චරිතයක්. තවත් චරිතයක් අපි බැලුවොත් දානියෙල් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ දානියෙල්ගේ චරිතය. දානියෙල්ව සිංහ ගුහාවකට දැම්මා. සිංහ ගුහාවකට දැම්මේයි මෙයා වරදක් කරලා නෙමෙයි. මෙයා දෙවියන් වහන්සේට නමස්කාර කරපු යාඥා කරපු කෙනෙක්. නමුත් ඒ යාඥා කිරීම නිසාම ඒකට විරුද්ධ වුණු පිරිසක් විසින් ඔහුට යොදන ලද කුමන්ත්‍රණයකට අසු වෙලා ඔහු සිංහ ගුහාවකට දමනු ලැබුවා. ඔබ හිතන්නේ සිංහ ගුහාවකට ඔබව දැම්මොත් ඔබට කොයි වගේ තත්ත්වයක් තියෙයිද? ඔබගේ මානසික තත්ත්වය. ඔබට ලොකු ප්‍රීතියක් දැනෙයිද? ඔබට නිර්වීතකමක් දැනෙයිද? එහෙම නැත්නම් ඔබට සතුටු වෙන්න හිතෙයිද? ඇත්තටම ඒ තත්ත්වය භයානක තත්ත්වයක් විදිහට තමයි ඔබට දැනෙන්නේ. ඉතින් දානියෙල්ටත් ඒක එහෙම තමයි දැනුනේ. ඒ වෙලාවේදී දානියෙල් ඊටමත් බයටපත් වීමක් සිද්ධ වුණා. නැත්නම් ආතතිය ඔහුට එන අවස්ථාවක් බවට ඒකපත් වුණා. නමුත් ඇත්තටම ඔහු ආතතියට ලක් වෙන්නේ නැහැ. හේතුව තමයි ඔහු බය වීම වෙනුවට යම් දෙයක් තෝරගත්තා. ඔහු බය වුණොත් ඔහු ආතතියට ලක් වෙනවා. හැබැයි ඔහු බය නොවි ඔහු තෝරගත්තා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්ත වීම. ඒ නිසා ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරගෙන සිටියා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහු පිළිතුරු ලැබුවා. නැත්නම් ඔහු ජයගත්තා. කොහොමද? ඔහු කිසිම අන්තරායකින් තොරව නිරුපද්‍රිතව ඔහුව සිංහ ගුහාවෙන් පිටතට ගෙනෙනු ලැබුවා. ඒ කියන්නේ සිංහයන්ගේ මුඛය දෙවියන් වහන්සේ විසින් පියවනු ලැබුවා. ඒ නිසා තවදුරටත් බය වෙන්න හේතුවක් උනේ නැහැ. දෙවියන් වහන්සේ ඔහුව ඒ තත්ත්වයෙන් නිදහස් කළා. අපි තවත් උදාහරණයක් බලමු දේව වචනය. දාවිත්ගේ චරිතය. දාවිත් ගොලියත්ගෙන් ජයගත්තා. දාවිත් කියන්නේ ඉතා කුඩා ළමයෙක් මේ සිද්ධියට මුහුණ දෙද්දී. ගොලියත් කියලා කියන්නේ මහා යෝධයෙක්. දාවිත් එක්ක බැලුවොත් දාවිත්ට වඩා 6-4 සයිස් නැත්නම් 10 ගුණයකින් විතර විශාල කෙනෙක් තමයි ගොලියත් කියලා කියන්නේ. නමුත් දාවිත් ඉදිරිපත් වුණා මේ ගොලියත් කියන මහා යෝධයාත් එක්ක සටන් කරන්න. මොකද ඔහු ඒ වෙලාවේදී ඔහුට ඇති වෙන්න තිබුණේ බය. ඒ වෙලාවේදී ඔහුට ඇති වෙන්න තිබුණු හැඟීම පලා යාම. ඒ වෙලාවේදී ඔහුට ඇති වෙන්න තිබුණු හැඟීම ඔහු පරාජය වෙයි කියන හැඟීම. නමුත් ඒ ආතතියට ලක් නොවි ඔහු තීරණය කරා දෙවියන් වහන්සේ ඔහු සමග සිටින නිසා ඔහු ගොලියත් සමග සටන් කරනවා කියලා. ඒ එක්කම ඔහුට දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලැබුණා. කොහොමද පිළිතුරු ලැබුණේ? ගොලියත් ඔහු බිම හෙලා දැම්මා. ගොලියත් ඔහු පරාජය කරා. ගොලියත් ඔහුට බාධකයක් බවට පත් වුණේ නැහැ. මේ කතාවෙන් අපිට ආත්මික වශයෙන් උත් ආදර්ශයක් ගන්න තියෙනවා. ඒ තමයි අපේ ජීවිතයට එන ප්‍රශ්න, කරදර, අභියෝග ගොලියත් වගේ අපිට පේන්න පුළුවන්. අපිට වඩා ගොඩාක් විශාලයි. අපිට දරන්න බෑ. එයාව පහු කරගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ලොකු බාධකයක් වගේ දැනෙන්න පුළුවන්. ඒ විදිහට අපි දැක්කොත් තමයි අපි ආතතියට ලක් වෙන්නේ. අපි බය වෙනවා, අපිට පසුබට වෙනවා, අපි කලකිරෙනවා, අපිට එපා වෙනවා. අපි ඒ විදිහට ප්‍රශ්න දැක්කොත් අපි ආතතියට ලක් වෙනවා. නමුත් දාවිත් ඒ විදිහට ගොලියත්ව දකින්නේ නැතුව දාවිත් දැක්කා ඒ ප්‍රශ්නෙට වඩා ඒ යෝධයාට වඩා ඔහු ළඟ ඉන්න ඔහුත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ විශාල බව. ආමේන්. ඒ නිසා ප්‍රශ්න, කරදර, අභියෝග අපිට කොච්චර ලොකුවට පෙනුනත් ඒ වෙලාවේදී අපි සිහි කරන්න ඕනේ ඒවට වඩා විශාල දෙවි කෙනෙක් අපිත් එක්ක ඉන්න බවයි. ඊට වඩා විශාලව දෙවියන් වහන්සේ අපිත් එක්ක වැඩ කරන බවයි. ඉතින් දාවිත් ඒක තේරුම් ගත්ත නිසා දාවිත්ට පුළුවන් වුණා ආතතියට ලක් නොවි ගොලියත් බිම හෙලා දමන්න. තවත් උදාහරණයක් අපි බලමු. එලියාගේ උදාහරණය. එලියා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කාලේ හිටපු දිවසිවරයෙක්. එක රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ මේ කතාව කියනවා. එලියා යම් අවස්ථාවක මරණ බියෙන් පසු වුණා. මොකද එලියා දැනගත්තා එලියාව මරන්න මිනිස්සු සොයනවා කියලා. එතකොට යම් කෙනෙක් මරණ බියකින් පසු වෙනවා කියන්නේ ආතතිය තත්ත්වයක්. යම් කෙනෙක් මනුෂ්‍යයන්ගෙන් සැඟවිලා ඉන්න උත්සාහ කරනවා කියන්නේත් ආතතිය එක තත්ත්වයක්. ඉතින් ගොලියත් මරණ බියෙන් පසු වුණා. නම් සමාවෙන්න එලියා මරණ බියෙන් පසු වුණා. ඉතින් එලියා මෙහෙම ඉන්න අතරේ එලියා මොකද කරේ? එලියා ස්වාමින් වහන්සේට යාඥා කළා.
ස්වාමින් වහන්සේට යාඥා කරලා එලියාගේ தත්ත්වය කිව්වා. දෙවියන් වහන්සේට පුළුවන් වුණා එලියා ඉන්න தත්ත්වය තේරුම් ගන්න. දෙවියන් වහන්සේ එලියාගේ தත්ත්වය දැක්කා. ඉතින් දෙවියන් වහන්සේ ඔහුගේ යාඥාවට පිළිතුරු දුන්නේ කොහොමද දන්නවද? මම මේ කතාව සරලව කිව්වොත් එලියා මේ මරණ බිය නිසා එලියා සැඟවෙන්න පටන් ගත්තා. නැත්නම් එලියා යම් ප්‍රදේශයකට ගියා. ඒ ප්‍රදේශයේදී එලියා යාඥා කරා දෙවියන් වහන්සේට මාව මරන්න මිනිස්සුયો සොයනවා. දැන් මට මරුණත් කමන්නේ වගේ තමයි එලියා ඒ තරම් ආතතියටපත් වෙලා තමයි යාඥා කරේ. නමුත් ඒ යාඥාවෙන් පස්සේ තත්ත්වය වෙනස් වුණා. මොකද්ද වෙනස් වුනේ? එලියාව ශක්තිමත් කරන්න ආව දේවදූතයෙක්. දේවදූතයෙක් ඇවිල්ලා එලියට ආහාර සැපෙව්වා. ඒ සැපීම තුළ ඒ දේවදූතයව දැකීම තුළ එලියා ශක්තිමත් වුණා. ඒ විතරක් නෙවෙයි. එලියා ඒ කාලය තුළ විවේකයක් ලැබුවා. අපි අහලා තියෙනවා දෙවියන් වහන්සේගේ විශ්‍රාමස්ථානය ගැන. අපි දෙවියන් වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල් වුණාම අපිට අනිත් හැම කරදරයක්ම අමතක වෙනවා. අපි දෙවියන් වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල් වුණාම අපිට අවශ්‍ය දේවල්, අපිට අවශ්‍ය මානසික සුවය, ශාරීරික සුවය, සැපීම සියල්ල අපි වෙතට අපි තුලම අපි ළඟම තිබෙන්න යනවා. ඉතින් එලියා මේ අත්දැකීම ලැබුවා. එලියා අතතින් ඉන්න වෙලාවේදී යාඥා කරා. යාඥාවට පිළිතුරු ලැබුණා. කොහොමද? එලියා දේවදූතයෙක් පැමිණ එලියට ආහාර සැපෙව්වා. ඒ විතරක් නෙමේ එලියාව යම් ගුහාවකට යන්න කියලා දෙවියන් වහන්සේ එලියට තැනක් පෙන්නුවා. ඒ තැන එලියා සුරක්ෂිතව සිටියා. විවේකයෙන් ගත කරා. කිසි කරදරයකින් තොරව. ඒ විතරක් නෙමේ ඒ කාලේ ඔහු විවේකයෙන් පසු කළා. දෙවියන් වහන්සේගේ විශ්‍රාමස්ථානයේ ලෙස ඔහු විවේකයෙන් සිටියා. ඒ විතරක් නෙවෙයි ඊළඟ වැඩය සඳහා දෙවියන් වහන්සේ ඒ අතරතුර ඔහුව සූදානම් කළා. දෙවියන් වහන්සේ කිව්වා ඊළඟට ඔයා යන්න කෙනෙක්ව රජකමට ආලේප කරන්න. ඊළඟට යන්න ඔයා මෙයා වෙත එයාව දිවසිවරයෙක් ලෙස ආලේප කරන්න කියලා ඊළඟ වැඩයට දෙවියන් වහන්සේ ඔහුව සූදානම් කරා. ඉතින් මේ උදාහරණයනොත් අපිට ගන්න තියෙන්නේ ආතතිය එන වෙලාවේදී දෙවියන් වහන්සේ අපි වත්හරින්නේ නැහැ. අපිට බිය දැනෙන වෙලාවේදී කවුරුත් අපිත් එක්ක නැහැ කියලා අපිට හිතන වෙලාවේදී දෙවියන් වහන්සේ අපි වත්හරින්නේ නැහැ. මොහොතකට දෙවියන් වහන්සේට ඔබගේ කාරණය කිව්වොත් උන්වහන්සේ ඔබව ශක්තිමත් කරනවා විතරක් නෙවෙයි, ඔබට විවේකය දෙනවා විතරක් නෙවෙයි, ඊළඟ වැඩයට ඔබව ඒ කාලය තුල සූදානම් කරනවා. තවත් උදාහරණයක් බයිබලීය උදාහරණයක් විතර යමු වුණොත් ඒක තමයි පාවුල් සහ සීලස්ගේ උදාහරණය. ක්‍රියා 16:25 සඳහන් වෙනවා. අපි දන්නවා පාවුල් සහ සීලස් සිරගයක් තුල සිර කරනු ලැබුවා. ඒ විතරක් නෙමෙයි ඔහු කසපහර ලැබලා ඔහුගේ තුවාල ලැබලා මේ ඒ විතරක් නෙමෙයි ඔවුන් බැඳුම් දාලා තිබ්බා කියලා ඒ වචනේ කියනවා. ඒ කියන්නේ ඔවුන්ව සිරගත කරලා විතරක් නෙමෙයි ඔවුන්ට හෙල්ලෙන්න බැරි වෙන්න ඔවුන්ව බැඳුම් දාලා තිබ්බා කියලා කියනවා. ඉතින් ඇත්තටම මෙයාලා මේ தත්ත්වයටපත් උනේ මෙයාලව සිරගත කරේ යාළගේ වරදක් නිසා නෙමෙයි. යකෙක් දුරු කරන්න ගිහිල්ලා තමයි ඔබ ඊට ඉහළ පදවල කියවොත් යකෙක් දුරු කරන්න ගිහිල්ලා තමයි මෙයාලට විරුද්ධව එයාලව සිරගත කරනු ලැබුවේ. ඉතින් මේ අවස්ථාව කොයි වගේ අවස්ථාවක් වේද? ඔබට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනොත්, වරදක් නොකර දඬුවම් ලබන්න උනොත්, වරදක් නොකර සිරගෙදරක ඉන්න උනොත්, වරදක් නොකර තුවාල ලබන්න උනොත්, වරදක් නොකර බැඳුම් ලබන්න උනොත් ඔබ කොයි වගේ තත්යකටපත් වෙයිද? ඉතින් ඒ තත්වය මේ පාවුල් සහ සීලස්ටත් උදා වුණා. අඬන්න ඕන තත්ත්වයක්, නොකා නොබී ඉන්න ඕන තත්ත්වයක්, කලකිරෙන තත්ත්වයක්, එපා වෙන තත්ත්වයක්, දෙවියන් වහන්සේ ගැනත් විශ්වාසය නැති වෙන තත්ත්වයක්, දෙවියෝ කෝ කියලා හිතන තත්ත්වයක්. ඒ තත්ත්වයට එයාලා මුහුණ දුන්නේ කොහොමද? ආතතියටපත් නොවි ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. ඒකට පිළිතුරු වශයෙන් සිද්ධ වුණේ මොකද්ද? මහත් පොළොව කම්පාවක් ඇති වෙලා සිරගෙදර දොරටු ඇරුණා. ඔවුන් බැඳුම් වලින් නිදහස් වුණා. මෙතන සිද්ධ වුණේ අධිස්වභාවික ක්‍රියාවක්. ඒ කියන්නේ ඉබේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. නමුත් ඒක ඉබේ සිද්ධ වුණා හා සමානව ඉබේටම දොරවල් ඇරුණා, ඉබේටම බැඳුම් ලිහුණා ඔවුන්ගේ. එහෙම සිද්ධ වුණේ ඇයි? ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරපු නිසා. ඔවුන් සිටපු තත්ත්වයෙන් ආතතියෙන් ඔවුන් එළියට ආවා. අවසාන වශයෙන් මම ඔබට තව උදාහරණයක් කියන්න. ඒ උදාහරණය තමයි අපි අදහන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උදාහරණය, චරිතය. උන්වහන්සේගේ චරිතයෙන් අපිට බොහෝ ආදර්ශ දුන්නා. උන්වහන්සේ මේ ආතතියෙන් කොහොමද අපි නිදහස් වෙන්නේ කියන එකට, නැත්නම් ආතතියෙන් උන්වහන්සේ ජයගත්තේ කොහොමද කියන එකට උන්වහන්සේ අපිට ආදර්ශ සැපෙව්වා. යේසුස් වහන්සේ එක වෙලාවකදී
මහත් ශෝකයකින් නැත්නම් මහත් අමාරුවකින් යාඥා කළා. ලූක් 22:39 සිට 44 දක්වා තමයි මේක සඳහන් වෙන්නේ. උන්වහන්සේ දරන්ට යන කුසලානය ගැන උන්වහන්සේ යාඥා කරේ. ඒ කියන්නේ උන්වහන්සේ දැනන් හිටියා උන්වහන්සේ තව පැය කිහිපයකින් මරණයට නියම වෙන්න යුතුව තිබෙනවා. මරණය විදිය යුතුව තිබෙනවා. දුක් විඳින්න විදිය යුතුව තිබෙනවා. යේසුස් වහන්සේට ඒක දැක්කහම ඒ ගැන හිතුවාම යේසුස් වහන්සේට ඒක දරන්න අමාරු වුණා. ඉතින් යේසුස් වහන්සේ යාඥා කළා ස්වාමිනී මේ කුසලාන මාගෙන් ඉවත් කරන්න පුළුවන් නම් ඒ කෙසේ කරන්න. නමුත් මාගේ කැමැත්ත නෙවෙයි ඔබගේ කැමැත්ත ඉෂ්ට කරන්න. යේසුස් වහන්සේට දරන්න අමාරුම තත්ත්වයක් විදියට මේක දැනුණා. නමුත් ඒ වෙලාවේදීත් එක වාක්‍යයකින් එක යාඥාවකින් යේසුස් වහන්සේ කිව්වේ මට අමාරු වුණත් ඔබගේ කැමැත්ත නම් ඒ කෙසේ සිද්ධ වේවා කියන එක. ඊට පස්සේ මොකක්ද උනේ? මෙතන යේසුස් වහන්සේ කොච්චර ශෝක වෙලා නැත්නම් යේසුස් වහන්සේ කොච්චර ආතතියකට පත් වෙලා හිටියද කියලා කියනවා නම් එතනදී කියනවා යේසුස් වහන්සේගේ දහඩිය ලේ බිඳුමෙන් වැක්කිරුණා කියලා. ඒ තරම් උන්වහන්සේ මානසිකව ශාරීරිකව පීඩනයකට ලක් වෙලා හිටියා උන්වහන්සේ විඳින්න යන තත්ත්වය ගැන. නමුත් උන්වහන්සේ යාඥා කළා. ඒ යාඥාවට උත්තර වශයෙන් ඊළඟට උනේ දේ මොකද්ද? දේවදූතයෙක් පැමිණ උන්වහන්සේව ශක්තිමත් කළා කියලා කියනවා. ඊළඟට උන්වහන්සේ කළ යුතු වැඩේට උන්වහන්සේ ඇත්තටම පොළවට ආවේ ජීවිතේ පූජා කරන්න වඳ විදීම උදෙසා. ඉතින් ඒ කාරණේ උදෙසා උන්වහන්සේව සූදානම් විය යුතුව තිබුණා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ යාඥාවට උත්තර වශයෙන් දේවදූතයෙක් ඇවිල්ලා උන්වහන්සේව ශක්තිමත් කරා. උන්වහන්සේ ඉන්නේ තත්වයෙන් උන්වහන්සේට යම් නිදහස් වීමක් ලබන්න උන්වහන්සේ මානසිකව ශක්තිමත් වෙන්න ඉදිරියේ මුහුණ දෙන තත්වයට උන්වහන්සේව සූදානම් වෙන පිණිස ශක්තිමත් කිරීමක් කළා දේවදූතයෙක් විසින් පැමිණ. ඉතින් මම මේ උදාහරණ 6ක් ඔබට සඳහන් කළා. මේ හැම උදාහරණයක් ගත්තාම ඕන්ට ආතතියෙන් පෙළමින් පීඩා විඳින්මින් දුක් විඳින්මින් ඉන්න පුළුවන් අවස්ථාවල් මේ හැම අවස්ථාවකම. නමුත් ඔවුන් ඊට එහා දෙයක් කළා. ඒ තමයි දෙවියන් වහන්සේ විශ්වාස කරා. දෙවියන් වහන්සේ තමන් සමග සිටින බව දැනගත්තා. දෙවියන් වහන්සේට යාඥා කළා. ඒ හැම දෙයකින්ම ඒ කරපු දේ නිසා ඔවුන් උත්තර ලැබුවා දෙවියන් වහන්සේගෙන්. ඒ තමයි ඔවුන් සිටපු තත්ත්වෙන් ඔවුන් එළියට ආවා. ශක්තිමත් වීමක් ලැබුවා. නිදහස් වීමක් ලැබුවා. ඒකත් එක්කම ඔබ මොකද්ද කරන්න ඕනි කියන කොටසට මම යනවා මේ දේශනාවේ. අපේ ජීවිතේත් මේ වගේ ආතති තත්වයන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් දේව වචනේ එක අපේ ජීවිතේ අපි හැඩගස්ව ගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ සියලුම ආතති තත්ත්වයන්ගෙන් ජය ගන්න. ඉතින් මම ඔබව ධෛර්යමත් කරන්න කැමතියි. ඔබගේ ශක්තිමත් වීම උදෙසා මම දේව වචනයෙන් පද කිහිපයක් පෙන්වන්න කැමතියි. ඔබ කොහොමද මේ මානසික ආතතියෙන් ජය ගන්න කියලා දේව වචනෙන් උපදෙස් මම ඔබට දෙන්න කැමතියි. මම කාරණා 7ක් ඉක්මනින්ම ඔබට කියන්න යනවා ඔබ කොහොමද මේ තත්ත්වෙන් ජය ගන්න කියලා. පළවෙනි කාරණය තමයි ඔබගේ සියලු කරදර දෙවියන් වහන්සේ පිට තබන්න. 1 පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ අපි ඒ උදෙසා බලන්න යනවා. 1 පේත්‍රස් 5:7 කියනවා උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. දෙවියන් වහන්සේ සෑම කල්හිම සෑම මොහොතකම ඔබ ගැන සලකන තනන් වහන්සේ. ඒ නිසා ඔබට කරදරයි කියලා හැඟෙන සියලුම කරදරකාරී දේවල් දෙවියන් වහන්සේගේ පිට තබන්න කියලා කියනවා. කොහොමද දෙවියන් වහන්සේ පිට තබන්නේ? ඒක තමයි ඔබ දැනගත යුතු දේ. ඒ තමයි ඔබ ඒ දේවල් ඔබට පාලනය කරන්න බැරි දේවල්, ඔබට අමාරුයි කියලා හැඟෙන දේවල්, ඔබට දරන්න බැහැ කියලා හැඟෙන දේවල් ඔබ දෙවියන් වහන්සේට කියා සිටින්න. උන්වහන්සේට කාරණේ බාර දීලා ඔබ පැත්තකට වෙන්න. ඒ වගේම ඔබ උන්වහන්සේ ඔබට යමක් කරන්න යයි කියනවා නම් ඒ දේ පමණක් කරන්න. ඔබගේ ශක්තියෙන් ප්‍රශ්න විසඳන්න, දේවල් වෙනස් කරන්න ඔබ යන්න එපා. දෙවියන් වහන්සේ ඔබට කියන දේ පමණක් කරන්න. කාරණේ උන්වහන්සේට බාර දුන්නාම ඔබට ලොකු සැහැල්ලුවක්, ලොකු මානසික නිදහසක් ලබන්න පුළුවන්. ආමේන්. දෙවැනි විදිහ තමයි දෙවැනි කාරණය කොහොමද ඔබ ආතතියෙන් ජය ගන්න කියන එකට පිලිප්පි 4:6 සහ 7.
පිලිප්පි 4:6-7 මෙසේ කියනවා. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදීම ස්තුති දීම සමග යාඥාවෙන්ද කනලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. 7 වෙනි පදේ කියනවා එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ඔබ ඕනම තත්යකට ඔබ මුහුණ දීලා ඉන්න ඕනම තත්යකදී ඔබ කළ යුතු දේ තමයි යාඥා කරන්න උන්වහන්සේට. කිසිවක් ගැන කනගාටු වෙන්න යන්න එපා. කනගාටු වීම වෙනුවට යාඥා කිරීම තෝරගන්න. කොහොමද යාඥා කරන්න ඕනේ? ස්තුති කරන්න කාරණයක් හොයා ගන්න උන්වහන්සේට. ස්තුති දීමෙන් යුක්තව යාඥා කිරීමෙන් ඔබගේ කාරණය, ඔබගේ ඉල්ලීම, ඔබගේ තත්වය නැත්නම් ඔබගේ කනලව්ව දෙවියන් වහන්සේට දන්වන්න. එවිට මොකද සිද්ධ වෙන්න යන්නේ? කිසිම නුවණකින් දැනගත නොහැකි වූ. ඒ කියන්නේ ඔබගේ මනසින් ඔබට හිතා ගන්න බැරි තරම් සමාදානයකින් ඔබගේ හදවත පිරෙන්න යනවා. ඔබගේ සිතුවිලි වැරදි දේවල් වලට යොමු වෙන්නේ නැති වෙන්න ආරක්ෂා වෙන්න යනවා. ඒක තමයි ඔබ කළ යුතු දේ. 3 වෙනි කාරණය. හිතෝපදේශ 3:56. හිතෝපදේශ 3:5-6 මෙහෙම කියනවා. නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. 3 වෙනි කාරණය තමයි ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි ඔබගේ මුළු විශ්වාසය තබන්න. ඔබ මූණ දෙන කාරණයේදී ඔබ මිනිසයන් දිහාවත්, තත්වයන් දිහාවත්, මිල මුදල් දිහාවත් කිසි දෙයක් ගැන නෙමෙයි ඔබ විශ්වාස කරන්න ඕනේ. දෙවියන් වහන්සේ කෙරෙහි ඔබේ මුළු විශ්වාසය තබන්න. එවිට ඔබට උන්වහන්සේ ඔබගේ මාවත් සමතලා කරන්න යනවා. ඒ කියන්නේ ඔබට ඉස්සරහට යන්න බෑ කියලා හැඟෙන තත්ත්වයේදී උන්වහන්සේ කෙරේ ඔබ විශ්වාසය තැබුවොත් උන්වහන්සේ ඔබට යන්න පුළුවන් මාවත් හදලා දෙනවා. යන්න පුළුවන් විදිහට ඔබගේ මාවත් උන්වහන්සේ සකස් කරලා දෙනවා. ඔබ ඒක දකින්න යනවා. ඒ නිසා ඔබගේ විශ්වාසය දෙවියන් වහන්සේ කෙරේ තබන්න. ඔබට පාලනය කරන්න බෑ කියලා හිතන දේවල් ඔබ ඒවට වෙහෙසෙන්න යන්න එපා. බලෙන් පාලනය කරන්න. උදාහරණයක් විදිහට යම් මිනිහෙක් ඔබට කරදරයක්, ඔබට පීඩනයක් විදිහට දැනෙනවා නම්, යම් තත්ත්වයක් ඔබට කරදරයක්, පීඩනයක් විදිහට දැනෙනවා නම්, ඔබට ඒක පාලනය කරන්න බැරි නම්, ඔබට ඒවා වෙනස් කරන්න බැහැ කියලා ඔබට දැනෙනවා නම්, කරදර වෙන්න එපා ඒක ගැන. දෙවියන් වහන්සේට කාරණේ බාර කරන්න. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තබන්න. එවිට ඔබගේ මාවත් සමතලා වෙන්න යනවා. ඔබගේ ගමන ඔබ සුමට ලෙස ගමන් කරන්නට යනවා. 4 වෙනි කාරණය. හෙට දවස ගැන කරදර නොවන්න. මතෙව් 6:34 වෙනි පදේ අපි බලමු. එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවසේ ඒ ගැනම කරදර වන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහේ. හෙට දවස ගැන කරදර වීම ඔබගේ ජීවිතේ තවත් ඔබව ආතතියකට, පීඩනයකට ලක් කරනවා මිසක කිසි හොඳක් යහපතක් ඔබට ඇති කරන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියන්නම්. ඔබ දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ඒක ගැන අවධානය යොමු කරලා දැන් තියෙන වැඩේ දැන් කරන්න. හෙට දවසේ ඔබට කරන්න තියෙන වැඩේ ගැන නැත්නම් හෙට දවසේ ඔබ මුහුණ දෙන්න තියෙන තත්ත්වයන් ගැන දැන් හිත දැන් තියෙන වැඩ ටිකත් නොකර ඔහේ බලන් ඉන්න යන්න එපා. දැන් තියෙන වැඩ ටිකත් නොකර කල්පනා කර ඉන්න යන්න එපා. ඒක ඔබගේ ජීවිතේ තවත් පහතට හෙලීමක්, ඔබ වාතතියට ලක් කිරීමකට, අසුවීමක් වෙනවා මිසක කිසි යහපතක් ඔබට වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැන් කරන්න තියෙන වැඩේ දැන් කරන්න. හෙට දවස ගැන කරදර වෙන්න යන්න එපා. ඒ වෙනුවට ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටින්න. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ සියල්ල යහපත පිණිස සෝදානම් කරලා තිබෙන නිසා. ඊළඟට 5 වෙනි කාරණය. දෙවිඳුන්ගෙන් සමාදානය ලැබ ගන්න. පිලිප්පි 4:6-7 අපි බලමු. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කනලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. මේ කාරණේදී ඔබට කියන්න තියෙන්නේ ඔබ දෙවියන් වහන්සේගේ සමාදානය ලබන්න කියන එකයි. ඔබ දෙවියන් වහන්සේගේ සමාදානය ලැබුවාම ඔබට පුළුවන් වෙනවා
ඒ සමාදානෙන් ඔබව ආරක්ෂා කරගන්න ආතතියට ලක් නොවි. මම මේ බයිබල් පදේම කලින් කිව්වා. ඒකෙදි මම ඔබට කිව්වේ සියල්ලේදී යාඥා කරන්න කියලා. මේ කාරණේදී මම ඔබට කියනවා ඔබ සියල්ලේදී ඕනම තත්ත්වයක් තුලදී ස්තුති කරන්න කාරණයක් හොයාගන්න. ස්තුති කිරීම තුල ඔබට ඊළඟ පියවරට නැත්නම් ඊළඟ මට්ටමට එසවෙන්න පුළුවන්. ඒ තමයි උන්වහන්සේගේ සමාදානයේ මට්ටම. අවසාන කාරණය 6 වෙනි කාරණය. ධනාත්මක දේවල් පමණක් මෙනෙහි කරන්න. පිලිප්පි 4:8 වෙනි පදය අපි බලමු. ඉතින් සහෝදරේනි යම් පමණ දේ සැබෑද යම් පමණ දේ ගරු කටයුතුද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසුදුද යම් පමණ දේ ආදරණීයද යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරන්න. ඔබ මෙනෙහි කරන දේ ඔබට හුරු වචනයක් තමයි කල්පනා කරනවා කියන එක. ඔබ මෙනෙහි කරන දේ එහෙම නැත්නම් කල්පනා කරන දේ මත ඔබ තව දුරටත් ආතතියකටම ලක් වෙනවද නැත්නම් ඔබගේ මනස නිදහස් වීමකට ලක් වෙනවද කියන එක තීරණය වෙනවා. ඒ නිසා දේව වචනය ඔබට උපදෙස් දෙනවා ධනාත්මක දේවල් පමණක් මෙනෙහි කරන්න. ඔබගේ සිතට සැනසීම ගේන දේවල් පමණක්ම ඔබට යහපතක් සිද්ධ වෙන දේවල් පමණක්ම ඔබට සැනසීමක් ඇති කරන දේවල් පමණක්ම ආදරණීය දේවල් පමණක්ම පිරිසුදු දේවල් පමණක්ම සමාදානෙන් පිරෙන දේවල් පමණක්ම ප්‍රේමය සහිත දේවල් පමණක්ම ඔබ මෙනෙහි කරන්න තීරණය කරන්න. ඒ දේවල් ගැන කල්පනා කරන්න. එතකොට අර ඍණාත්මක දේවල් ඔබගේ මනසින් ගිලිහිලා යනවා. ඒව අමතක වෙලා යනවා. ඔබව කෝප කරන, ඔබව තරහ ගස්සන, අමනාපකම් ඇති කරන, තිත්තකම් ඇති කරන දේවල් ඔබගේ මනසෙන් ඉවත් වෙලා යන්න ඔබ ආතතියෙන් ඉවතට එනවා. ඔබ ආතතියෙන් එළියට එනවා. ඒ නිසා ඔබ මෙනෙහි කරන්න දේව වචනය තුල මේ පිලිප්පි 4:8 සඳහන් කරන විදිහට ඒ කාරණා පමණක් ඔබ මෙනෙහි කරන්න. එවිට ඔබට ඒ තත්ත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා ඔබගේ ජීවිතයට මේ වචනය ආශිර්වාදයක් වෙන්න ඇති කියලා. ඔබ යම් ආතතියකට ලක් වෙලා කියලා ඔබට හිතන ඕනම වෙලාවකත් ඔබ මේ දේශනය අහන්න. එතකොට මම විශ්වාස කරනවා ඔබට ඒ තත්ත්වෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ වචනේ ඔබ ජීවිතයට අදාළ කර ගැනීම තුළ ඔබට පුළුවන් වෙනවා කිසි කලක මොන යම් වාතාවරණයක දුනත් ආතතිය තුළ පෙළීමකට ලක් නොවි ඔබ ඒකෙන් ජය ගන්න ඔබට පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ ආශිර්වාදය යේසුස් වහන්සේගේ නාමය තුල ආශිර්වාදය මම ඔබට ප්‍රකාශ කරනවා. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් නාමයෙන්. ආමේන්.